ඔයාලා හැමෝටම ලස්සන දවසක් වේවා. ඒ වගේම තමයි මේ ආරම්භ වෙච්ච නව වසර ඔයාලා හැම දිනෙකටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා. සිතේ පැතුම් සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් විශ් කරනවා. ඉතින් මොකද්ද මේ ජර්නලින් කියන්නේ? කොහොමද මේක පටන් ගන්නෙ? ඇත්තටම මාත් මේ අවුරුද්දේ තමයි ජර්නල් එකක් ලියන්න ඕනි කියලා හිතාගත්තේ. මේ දේ පටන් ගත්තයින් පස්සේ මට හිතිච්ච දෙයක් තමයි මේ ජර්නල් ලියන එක වෘද්ධ කරගත්තොත් අපිට මගහැරෙන හැම දෙයක්ම වෙනදට වඩා හොඳට අපිට කරගන්න පුළුවන් මග අරින්නේ නැතුව. ඉතින් මගේ ජර්නල් එක කියන්නේ මම පටන් ගත්ත පළවෙනි පොත ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. බලමුකෝ ඉතින්. ජර්නල් එකක් ලියන්න ආසාවෙන් ඉන්න තව කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඒ වගේම ජර්නල් කලින් ලියන කෙනෙක් නම් මගේ තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න කියලාත් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ තමයි මගේ පොතේ මුල් පිටුව. ඔයාලට කැමති විදිහකට ඒක හදාගන්න පුළුවන්. අවුරුද්දේ දින ටික, මගේ ගැන චූටි විස්තරයක්, මගේ goals 2026 දී achieve කරගන්න තියෙන. මේකෙන් අපිට වතුර ප්‍රමාණය බලා ගන්න පුළුවන්. අපි කොච්චරක් දවසකට පොත් කියවනවද? අද දවස කොහොමද ගෙවුනේ? අපේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? අපි පළතුරු කොච්චරක් ආහාරයට ගන්නවද? මේක ගර්ල් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනවා. පීරියඩ් ට්‍රැකර් එක, බුදුන් වඳින එක, නිදා ගන්න වෙලාව පැය කීයක්ද? වර්ක්අවුට් කරාද නැද්ද? කාලගුණය, අපි දවසකට වේල් කීයක් ආහාරයට ගත්තද? නරඹන්න යන්න කැමති ස්ථාන මොනවාද? එතකොට බොඩි ට්‍රැකර් එක, අපේ උස බර බලා ගන්න පුළුවන් මේකේ මාසෙන් මාසෙට වෙනස් වෙන විදිහ. මේ තියෙන මම ජනවාරි 1 වෙනිදා ලියපු පොඩි ග්‍රැටිටියුඩ් එකක්. ඉතින් ජර්නල් එකක් කරනවා කියන එකේ සරලවම තේරුම තමයි ඔයාගේ හිතේ තියෙන දේවල් අකුරු කරන එක. ඔයා ඔයත් එක්කම කරගන්න සංවාදයක්, ඔයාගේ සිතුවිලි, ඔයාගේ හැඟීම්, ඔයාගේ අත්දැකීම් ඔයා සටහන් කරන එකට තමයි ජර්නලින් කියලා කියන්නේ. මේකට ඇත්තටම concept එකක්වත් නීතියක්වත් නැහැ. ඔයාම ඩිසයින් කරලා ඔයාටම තනියම ඔයා කැමති විදිහකට මේ ජර්නලින් කරන්න පුළුවන්. මේකෙන් අපිට පීඩනය නැති වෙනවා. මානසික සාමය උදා කරගන්න පුළුවන්. නිර්මාණශීලී වෙන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරන්න, හැඟීම් පාලනයට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා. මේක හරියට ඩයිරියක් වගේ. එදිනෙදා වෙච්ච දේවල් සාරාංශගත කරලා ඔයා මේකේ ලියනවා. ඒ දවසේ සිද්ධ වුණු විශේෂ දේවල් සහ හැමදේම ඔයා මෙතන සටහන් කරනවා. මෙතනදී අරමුණක් වෙන්නේ හැම දවසකම ඔයාගේ හැඟීම් සහ ඔයා කොහොමද හැඟීම් පාලනය කරගන්නේ? ඔයාට ලැබෙන අත්දැකීම් කොහොමද? ඔයාගේ අද දවසේ ගෙවිච්ච විදිහ කොහොමද? ඔයා ඉගෙන ගත්ත පාඩම් මොනවද කියලා ඉගෙන ගන්න එක. ඉතින් ඔයාට පුළුවන් පොතක් අරගෙන දිනේ දාලා හැමදාම වෙච්ච දේවල් ඔයා කැමති විදිහට ලියන්න. එදිනෙදා ඔයා ස්තුතිවන්ත වෙන දේවල් ලියන එක මේක ආකර්ෂණීය තීතිය තුල පාවිච්චි කරන එක්තරා ක්‍රමයක්. පොතක් අරගෙන ඔයා කැමති විදිහට දිනේ දාලා උදේට හරි රැයට හරි ඒ දවසේ ඔයා ස්තුතිවන්ත වෙන දේවල් පෙළගස්සන්න. මේකෙන් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළට අරගන්න එන්න පුළුවන් වෙනවා වගේ මේක හරි හොඳ පුරුද්දක්. ඒ වගේම ඔයාට දුක හිතිච්ච වෙලාවක වුණත් පිටුවක් පෙරලලා ඔයාට ලියන්න පුළුවන්. ඔයාට දුක හිචිච්ච හේතුව මොකද්ද? හරියට නිකන් ඔයා කාත් එක්ක හරි ඒක ෂෙයා කරගන්නවා වගේ. ඔයාගේ යාළුවෙක්ට ඔයාගේ හිතේ තියෙන දුක කියනවා වගේ ඔයාට පුළුවන් ඒක ලියන්න. ඒක ලිව්වට පස්සේ ඔයාට ලොකු සැනසීමක් දැනේ. දුක විතරක් නෙමෙයි. ඔයාට කේන්ති ගියපු තැන්වල, ඔයාට කලකිරුණු තැන්වල, බය හිතුණු තැන්වල පවා ඔයාට මේක ලියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයා කැමති විදිහට ජර්නලින් කරන්න පුළුවන්. මම ආයෙත් කියනවා ජර්නල් කරන්න සම්මත ක්‍රමයක් නැහැ. ඔයාගේ සිතුවිලි වලට නිදහසේ එළියට එන්න ඉඩ දෙන්න. ඔයා කැමති විදිහක පොතක් අරගෙන ඔයා කැමති විදිහට පාට කරන්න. පාට නොකර ඉන්න. චිත්‍ර අඳින්න. චිත්‍ර නොයඳ ඉන්න. ඔයා කැමති දෙයක් කරන්න. ඔයා කැමති භාෂාවක් හෝ භාෂා කිහිපයක් පාවිච්චි කරත් කමක් නැහැ. ඔයාට දවසේ නිදහස වෙලාවට ජර්නල් එක සම්පූර්ණ කරන්න පුළුවන් ඒ දවසට අදාළව. රාත්‍රියට වගේම උදේට ඔයා කැමති වෙලාවක. හැමදාම කරන්න බැරි වුණා කියලා කමක් නැහැ. ඒක පීඩනයක් හෝ බරක් කරගන්නේ නැතුව ඔයා කැමති විදිහට කරගෙන යන්න. දැන් බහුතරයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා ජර්නල් එක ෆෝන් එකේ කරන්න. ඒත් ඒක වැරදි.
පුළුවන් තරම් ස්ක්‍රීන් ටයිම් එක අවම කරලා පොතක් එක්ක මේ වැඩේ කරන්න. ඒකටත් ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් ඔයාලට සුබ දවසක්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ගොඩක් ස්තුතියි.